ඔයාලගේ ෆෝන් එකේ සමහර විට මේ වගේ ඩිස්ප්ලේ එකේ පුරාම ඉරි ගිහිල්ලා එහෙම නැත්නම් මේ ඩිස්ප්ලේ එක නිවි නිවි මේ වගේ මේ ලයිට් එකක් නිවි නිවි පත් වෙනවා. ඔයාලට මේ බලා ගන්න පුළුවන් මේ වගේ ඉතින් ඔයාලගේ ෆෝන් එකටත් මේ වගේ වෙලා ඇති. ඉතින් ඔයාලා හිතනවා ගොඩක් අය මේක ඩිස්ප්ලේ එක යන්න තමයි ළඟ ඩිස්ප්ලේ එකක් දාන්න කාලේ හරි කියලා. ඉතින් ගොඩක් අය මේ ඩිස්ප්ලේ එක මාරු කරන්න පෙළඹෙනවා. ඉතින් යාළුවනේ අපි ෆෝන් එක පාවිච්චි කරනකොට අපි අතින් ලැබෙන සෙටින් වලින් වෙනස්කම් හින්දා ඉතින් ඩිස්ප්ලේ එක මේ වගේ වෙනවා. ඉතින් ඔයාලට දැන් අද වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ ඩිස්ප්ලේ එකේ මේ වගේ එකක් આવුත් ඒක ෆෝන් එකේ සෙටින් වලින් මේ වගේ හදාගන්න කොහොමද කියලා. හරි ඉතින් අපි අද වීඩියෝ එකේ කියලා කතා කරමු මේක කොහොමද කරගන්නේ කියලා. ආයිබෝන් ඉතින් ඔයාලා මේක තුල ඉන්නේ ස්පුන්ටෙක් මොබයිල් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා අපේ channel එකේ වීඩියෝ එක පළවෙනි පාරට නම් බලන්න මුලින්ම මතක් කරන channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයාලා කරගෙන ගන්න ඔයාලට bell icon එක click කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් යාළුවනේ අද අපි මේ බලමු මේ setting වලින් මේ අපේ display එක මේ ගිහින් වගේ මේ light පත් වෙවි ඔයාලට පේනවා මේ display එක මත මිරි ගිහලා පැහැදිලි වෙලා තියෙන එක හදාගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලගේ phone එකේ මේ විදිහට setting app එක open කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා මේ setting වල පල්ලෙහාට මේ යන්න. හරි මම මේ විදිහට මගේ ෆෝන් එකේ සෙටින් එක පල්ලෙහාට යනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට පල්ලෙහාට යනකොට ඔයාලට යටින් බලා ගන්න පුළුවන් වෙනවා ඇඩිෂනල් සෙටින් කියලා ඔප්ෂන් එකක් මෙතන තියෙනවා. මම ඒකට එකපාරක් ටික් කරගන්නවා. ඔයාලගේ ෆෝන් එකේ ඇති මේ වගේ ඇඩිෂනල් සෙටින් කියලා ඔප්ෂන් එකක්. හරි මම තව ටික්කින් කියලා දෙන්නම් මේ ඔප්ෂන් එක නැති කට්ටිය කොහොමද මෙතන සෙටින් එක හොයාගන්නේ කියලා. හරි එම් තියෙන කට්ටිය මේ ඇඩිෂනල් සෙටින් කියන කවුද එකපාරක් මේ විදිහට ටික් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ අපි මේ වගේ පේජ් එකකට තමයි අරගෙන ඉන්නේ. ඔයාලා මෙතනත් මේ විදිහටම පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන ඉගෙන පල්ලෙහාටම යන්න. හරි මම දැන් මේ විදිහට මගේ ෆෝන් එකේ සෙටින් වල පල්ලෙහාට යනවා. ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ සෙටින් වල මේ විදිහට පල්ලෙහාට යන්න. හරි ඉතින් යනකොට ඔයාලට පේනවා මේ මෙතන පල්ලෙහා තියෙනවා ඩෙවලොපර් ඔප්ෂන් කියලා පල්ලෙහාම තියෙනවා. ඉතින් ඔයාලා මේ ඩෙවලොපර් ඔප්ෂන් කියන සෙටින් එකට එකපාරක් ක්ලික් කරගන්න. හරි දැන් බලමු මේ විදිහට මේ සෙටින් එක හොයාගන්න බැරි කට්ටිය ඔයාලගේ ෆෝන් එකේ සෙටින් වල උඩ තියෙනවා නම් ඔයාලගේ ෆෝන් එකේ සර්ච් බාර් එක ඔයාලා මෙතන සර්ච් බාර් එකේ ටයිප් කරගන්න ඩෙවලොපර් ඔප්ෂන් කියලා. ඒ වගේම සමහර Samsung ෆෝන් වල ඒ වගේම Huawei ඒ වගේ ෆෝන් වල තියෙනවා සෙටින් වලට පල්ලෙහාට යනකොට සිස්ටම් කියලා තියෙනවා. ඒ සිස්ටම් එකේ about phone යටතේ තමයි මේ developer option කියන එක තියෙන්නේ. හරි ඉතින් ඔයාලා මේ වගේ developer option කියලා search කරගෙන ඉන්නවා. ඔයාලා කොහොම හරි මේ setting එකට එන්න. හරි ඉතින් මේ setting එකෙත් ඔයාලා කරන්න ඕනේ පල්ලෙහාටම scroll කරගෙන යන්න. ඒ කියන්නේ ඔයාලා මේ page එකෙත් පල්ලෙහාට යන්න. හරි ඉතින් ඔයාලට පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන්. මෙතන මේ show surface update ඒ වගේම show layout bounds කියලා වල මේ setting එකම ටික් එකක් නිල් පාටින් ඔන්නලා තියෙනවා. ඔයාලා මේ ටික් දෙකම මෙතනදී off කරගන්න ඕනේ. ඒ කියන්නේ show surface update කියන setting එකයි show layout bound කියන setting එකයි ටික් දෙක ඒකම off කරගන්න. හරි ඊට පස්සේ ඉතින් අපිට බලා ගන්න පුළුවන් ආයෙත් අපේ ෆෝන් එක තිබුණා වගේම ඉතින් සාමාන්‍ය විදිහට කිසිම display එක error එකක් නැතුව ඉතින් ලස්සනට ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකකින් වැදගත් දෙයක් වත් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක like කරන්න, ඒ වගේම comment එකක් දාගෙන යන්න. ඒ වගේම දන්නේ නැති කෙනෙක්ට බලන්න share කරන්නත් කියලා ඉල්ලනවා. ඉතින් ඔයාලත් මතක කරගන්න channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න bell notification bell icon එක click කරලා තියාගන්න කියලා මතක් කරනවා යාළුවනේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එකකින් ගිහින් එන්න. සුබ දවසක්.